සැන්දෑවක් වේවා. ඉතින් මේ අද අපි දියර පොහොරක් හදා ගැනීම සඳහා තමයි මේ කියලා දෙන්න යන්නේ මේ කෝමාරිකා. ඉතින් අපේ ගෙවතු වගාවට එළවලු පැල මිරිස් පැලවලට එතකොට මල් ගස් වලට ඉතාත්ම වටින පොහොරක් තමයි මේ කෝමාරිකා දියර පොහොර කියලා කියන්නේ. එතකොට කෝමාරිකා කියන ශාකය ඉතාත්ම වටිනවා. බෙහෙත් ඖෂධයක්. විදේශ රටවල් වලට ලංකාවේ විතරක් නෙමෙයි මේකට හොඳට ඉල්ලුමක් තියෙනවා කෝමාරිකා පැලවලට. ඉතින් අපි කෝමාරිකා දියර පොහොර හදාගත්තාම මිරිස් පැලයකට එතකොට බටු පැලයකට කරවිලවයි හැම එකටම මල් ගහකට උනත් මේ දියර පොහොර එක ඉතාත්ම හොඳ පොහොරක් බවට පත් වෙනවා. ඉතින් මල් හට ගන්න නැති, ගෙඩි හට ගන්න නැති ඒ වාගේ දේවල් වලට මේ කෝමාරිකා දියර පොහොර එක ඉතාත්ම හොඳ දෙයක්. ඉතින් කෝමාරිකා කියන්නේ ඉතාත්ම හොඳ වටින ඖෂධයක්. අපිට උනත් ගෑස්ට්‍රික් වලට එතකොට නොයෙක් රෝග වලට ගොඩාක් භාවිතා කරන කෝමාරිකා කියන ඉතින් ඔයාලගේ ගෙවත්තෙත් පුළුවන් නම් කෝමාරිකා පැලයක් හිටවා ගන්න බලන්න. කෝමාරිකා වලට ඉතාත්ම ඉහළ ඉල්ලුමක් තියෙනවා විදේශ රටවලින්. අපේ රටේ අපේ ලංකාවේ තියෙනවා. ඉතින් අද අපි මේ කෝමාරිකා මෙහෙම කෑලි කපා ගන්න ඕනේ. මේ වාගේ කෝමාරිකා අරගෙන මෙහෙම මේ සයිස් එකට කෑලි අපි කපා ගමු. ඊට පස්සේ මේ කෝමාරිකා ටික මෙහෙම කපලා වතුර ලීටරයකට මම ඔයාලට කියන්නම්. වතුර ලීටරයක් පාවිච්චි කරන්න ඕනේ බෝතලයකට. මේ වගේ බෝතලයකට වතුර ලීටරයක් දාන්න ඕනේ. දාලා කෝමාරිකා කෑලි ටික දාලා දවස් 7ක් අඳුරු ස්ථානයක කියන්නේ උෂ්ණත්වයේ සිසිල් ස්ථානයක තබන්න ඕනේ. මොකද මේක මූඩියෙන් හිර කරලා වහන්න එපා. රෙදි කෑල්ලක් උඩට දාපුවම හොඳටම ඇති. එතකොට මේ කෝමාරිකා මෙහෙම බෝතලයට බය නැතුව දාන්න. මේ විදිහට කෝමාරිකා කෑලි ටික කපලා බය නැතුව බෝතලයට දාගන්න. මේ විදිහට කපන්න. මම කෝමාරිකා පිටි 3ක් මේ වගේ දෙයකට ගත්තා. වතුර ලීටරයක් මේකට දාන්න. ඊට පස්සේ දවස් 7ක් පල්ලෙන්න තියන්න ඕනේ. දවස් 7න් පස්සේ මම ඔයාලට පෙන්නන්නම්.